ක්‍රිකට් ක්‍රීඩාවේ සමහර කතා හරිම අරුම පුදුමයි. සාමාන්‍ය සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක් එක රැයකින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරු පන්තියේ වේග පන්දාවන්නෙක් වුණා. 2026 ජූනි මාසයේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයක් වුණා. ලෝක ශූර ඉන්දිය කණ්ඩායම එක දිගට තරඟාවලි 16ක් ජයගෙන ආව ගමන අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවරදී නතර වුණා. මේ ඓතිහාසික අයර්ලන්ත ජයග්‍රහණයේ පිටුපස සිටි සැබෑ වීරයා කවුද? ඔහු නමින් ජේ මුන්රා. ඉන්දියාවේ රාජස්ථානයේ ඉපදිලා අයර්ලන්තයේ ඉන්ටෙල් ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරමින් ඉන්න අතරේ අයර්ලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරලා තමන් ලැබූ පළවෙනි T20 පන්දුවෙන්ම ඉන්දියාවේ සංජු සැම්සන් දවාගෙන ඉන්දියාව තරඟ දෙකෙන්ම පරාජය කරන්න අඩිතාලම දාලා මුළු තරඟයේම වීරයා වුණ ජේ මුන්රා ගැන අපි අද කතා කරනවා. ජේ මුන්රාගේ කතාවේ වඩාත්ම කතාබහට ලක්වුණු පැත්ත නම් ඉන්දියාවට එරෙහිව මේ වගේ සුවිශේෂී දස්කම් දක්වන අතරතුර පවා ඔහු LinkedIn ජාලය හරහා යුරෝපයේ රැකියාවක් සොයමින් සිටින බව සමාජ මාධ්‍ය තුල ලයිව් ගින්නක් වගේ පැතිර යාම. ඔහු තවමත් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සමග නිත්‍ය කොන්ත්‍රාත්වයකට එළඹෙන්නේ නැති තරඟ ගාස්තු මත පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔහුගේ වීසා කාලයේද රැකියාව මත රඳා පවතින බැවින් ඉන්දියාවට එරෙහිමේ ජයග්‍රහණය ඔහුගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කර තිබෙනවා. ජේගේ ක්‍රිකට් ගමන ආරම්භ වන්නේ වේග පන්දාවන්නෙක් විදිහට උනත් වයස අවුරුදු 16 දී ඔහු වමත් දඟ පන්දාවන්නෙක් විදිහට තමන්ගේ ක්‍රීඩා විලාසය වෙනස් කළා. නමුත් දැන් ඔහු ආයෙමත් වමත් වේග පන්දාවන්නෙක් විදිහට ක්‍රීඩා කරනවා. දඟ පන්දාවන්නෙක් විදිහට කටයුතු කරනකොට ඔහු ලබාගත් අත්දැකීම් පන්දුව පියාසර කරන හැටි, ඒ කියන්නේ ෆ්ලයිට් ඇන්ඩ් ඩ්‍රිෆ්ට් වගේම පිටිකරුවන්ගේ පාද චලනයන් කියවීම වගේ අත්දැකීම් පසුව ඔහු නැවත වේග පන්දාවීමට යොමු වෙනකොට විශාල වාසියක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දඟ පන්දුවන්නෙක් විදිහට ලබාගත් ඇඟිලිවල පාලනය ඔහු අද පන්දුවීමේදී පන්දුවේ මැහුම, ඒ කියන්නේ සීම් එක හැරවීමට සහ කටස් පන්දු යොමු කිරීමට උපක්‍රමශීලීව යොදා ගන්නවා. ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා නොවි ඔහු තමන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථකව නිම කළා. 2021 අවුරුද්දේදී ඔහු අයර්ලන්තයට සංක්‍රමණය වන්නේ ඩබ්ලින් තාක්ෂණ විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික සහ සංනිවේදනය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීම සඳහා. ඒ කාලය තුළ ඔහු අයර්ලන්තයේ ලෙන්ස්ටර් ක්‍රිකට් සමාජය එක්ක සම්බන්ධ වුණා. 2023 දී අයර්ලන්ත ජ්‍යෙෂ්ඨ කුසලානය දිනා ගැනීමට ඔහු දක්වූ දායකත්වය කැපී පෙනුණා. 2026 මැයි මාසයේ පැවැත්වුණු ඉමලන් චැලෙන්ජ් තරඟයේදී පිටිකරුවන් අසරණ වෙලා හිටපු වෙලාවේ ඔහු නොදවී ලකුණු 46ක් රැස් කරමින් දක්වූ දක්ෂතාවය ඔහුගේ පිටිකරණ හැකියාවක් පෙන්වන්න කළා. ජේගේ මව විද්‍යා මුන්රා කියන්නේ කුඩා කල ඉඳලම ජේගේ දක්ෂතා දැකපු අය නිතරම උන්ට කිව්වේ පුතාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න කියලා. පියාට අවශ්‍ය වුණේ ජේ මුලින්ම උපාධියක් ලබා ගන්න එක දකින්න. ඉන්දියාව පරාජය වීම ගැන ජේගේ මවට දුකක් තිබුණත් මව කියන්නේ තමන්ගේ පුතා ජාත්‍යන්තර පිටියෙන් මෙතරම් හොඳින් දක්ෂතා දැක්වීමට සහ පවුලට, රාජස්ථානයට සහ රටට ගෞරවයක් දීම ගැන එය අතිශයින්ම ආඩම්බර වෙන බවයි. ජේගේ ජාත්‍යන්තර මංගල තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාවට එරෙහිව. නමුත් ජේ මුන්රාගේ ඒ ජාත්‍යන්තර ක්‍රිකට් ආගමනය සිදු වුණේ අනපේක්ෂිත විදිහට. අයර්ලන්තයේ ප්‍රධාන වේග පන්දුවවන් වන්නේ ජෝෂ් ලිටල් සහ මාර්ක් ඇඩයාර් ආබාධවලට ලක්වීම නිසා ඔහුට ජාතික කණ්ඩායමේ දොරටු විවෘත වුණා. 2026 ජූනි 26 වෙනිදා බෙල්ෆාස්ට්හි ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු පළමු T20 තරඟයේදී ඔහු වාර්තා පොත්වලට තමන්ගේ නම එක් කළා. තමන් T20 ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ ගැවූ ප්‍රථම පන්දුවෙන්ම ඉන්දියාවේ සුපිරි පිටිකරු සංජු සැම්සන්ව දවා ගැනීමට ඔහු සමත් වුණා. අයර්ලන්ත පන්දු යවන්නෙකු තම මංගල තරඟයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් දෙවන අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට ලක් වුණා. මේ තරඟයේදී ලකුණු 25කට කඩලු දෙකක් දවා ගැනීමෙන් අයර්ලන්තයට ඉන්දියාවට එරෙහිව ප්‍රථම ජයග්‍රහණය වාර්තා කර දීමට ඔහු දායක වුණා. නමුත් ඔහුගේ දක්ෂතාවල උපරිමය දකින්න ලැබුණේ දෙවන T20 තරඟයේදී. එහිදී ප්‍රථම පන්දුවාරයේදීම සංජු සැම්සන් සහ අභිෂේක් ශර්මා යන පිටිකරුවන් දෙදෙනාම ලකුණු නොලබාම දවා ගැනීමට ජේ සමත් වුණා. පසුව ඉන්දිය නායක ශ්‍රේයස් අයියර්ගේ කඩුල්ලද දවා ගැනීමෙන් ලකුණු 32කට කඩලු 3ක් බිඳ හෙළූ ඔහු ඉන්දිය පිළ දැඩි අසීරු තත්ත්වයකට ඇද දැම්මා. අයර්ලන්තයේ ඒ තරඟයේ ලකුණු 1ක තියුණු ජයක් ලබා ගනිමින් තරඟාවලියේ 2-0ක් ලෙස ජයග්‍රහණය කළා. තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන සම්මාන දෙකම ජේ මුන්රා සතු වුණා. මේ දක්වා ඔහු ජාත්‍යන්තර 2020 තරඟ දෙකකදී කඩලු 5ක් දවාගෙන තිබෙනවා. ඔහුගේ පන්දුවීමේ සාමාන්‍යයේ 11.4 ලෙස සටහන් වීම පුදුම සහගතයි. ජේගේ සාර්ථකත්වයට තවත් ප්‍රධාන හේතුවක් තමයි ඔහුගේ ඉංජිනේරු මොළය. ඉන්ටෙල් සමාගමේ වැඩ කරපු කාලේ ඉගෙනගත් තර්කානුකූලව හිතීමේ හැකියාව ඔහු ක්‍රිකට් පිටියටත් ගෙනාවා.
ඔහු පිතිකරුවාගේ දුර්වලතා තේරුම් ගන්න එක්තරා ආකාරයක ගණිතමය සමීකරණයක් විසඳන විදිහට. LinkedIn ජාලයේ Open to Work ලේබලය සහිත රැකියාවක් සොයමින් සිටිද්දී චාට්ටන්ත්‍ර ක්‍රිකට් පිටියේ ඉන්දියාව දන ගැස්සුමේ අපූර්ව ඉංජිනේරුවා කාටත් ආදර්ශයක්. මේක ලොකු ගමනක පුංචි අඩියක් විතරයි. ජේ මුන්රා තරඟ වලින් පස්සේ කියා තිබුණා. ඉංජිනේරුවෙකු ලෙස කෝඩින් ලියමින් සිටි ඔහු අද ලෝකයේ ප්‍රබලතම පිතිකරුවන්ගේ කඩළු දවා ගන්නා දක්ෂ පන්දු යවන්නෙකු බවට පත්ව සිටිනවා. සාර්ථකත්වයට කෙටිමක් නැහැ කියන එකට හොඳම උදාහරණයක් තමයි ජේ මුන්රා. දවල්ට ඉංජිනේරු වැඩ හවසට ක්‍රිකට් පුහුණුවෙන් කරමින් ඔහු මේ ගමන ආවේ ලොකු කැපකිරීමකින්. අද ඔහු ක්‍රිකට් පිටියේ පූර්ණ කාලීන වෘත්තිකයෙක් බවට පත් වෙයි. ජේ මුන්රාගේ මේ ගමන ගැන ඔයා හිතන්නේ මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි ක්‍රීඩා තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. අපේ Facebook, Instagram, X, Threads follow කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ සුවිශේෂී වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු.